ආයිබෝන් හැම කෙනෙකුටම අද වීඩියෝෙන් අපි කතා කරන්නේ සම්පත් බැංකුව වගේම කමර්ෂල් බැංකුව විසින් අලුතෙන් හඳුන්වලා දීපු මනි මාකට් account වල ආයෝජනය කරනවද එහෙම නැත්නම් පරණ ෆික්ස් ඩිපොසිට් වලම ආයෝජනය කරනවද මේ දෙකේ තියෙන වෙනස මොකක්ද? ඉතින් මේ වගේ ආයෝජනය කරාන් පස්සේ කොයි වගේ ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්ද කියලා තමයි මේ වීඩියෝෙදි කතා කරන්නේ. ඒ වගේම මේ මනි මාකට් account වල ආයෝජනය කරාට පස්සේ අපිට මාසෙක කොච්චර පොලියක් ගන්න පුළුවන්ද කියලා කැල්කියුලේෂන් එකකුත් මම කරලා පෙන්නනවා. වීඩියෝත් එක දිගටම එකතු වෙලා ඉන්න. මුලින්ම මේ මනි මාකට් account එක කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරොත් මේකෙදි ප්‍රධාන වශයෙන් වෙන්නේ බැංකුව විසින් හඳුන්වලා දෙන යම්කිසි ස්ථාවර මුදලක් අපේ බැංකු account එකේ තබාගෙන සිටීමෙන් අපට මාසපතා පොලිය ලබා ගන්න එක තමයි මේ මනි මාකට් account එක කියලා කියන්නේ. ඉතින් මේක ගොඩක්ම වැදගත් වෙන්නේ බිස්නස් කරන කට්ටියට. ඉතින් මෙතනදී අපට හැකියාවක් තියෙනවා අපට අවශ්‍ය ඕනම වෙලාවක මේ මුදල් withdraw කරගන්න. ඉතින් මෙතනදී මේ මනි මාකට් account වලදී සාමාන්‍ය ඉතුරු ගිණුමකට වඩා අපට ලොකු පොලියක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපට අවශ්‍ය ඕනම වෙලාවක අපේ මුදල් ලබා ගන්නත් හැකියාවක් තියෙනවා. ඉතින් ඔයා දැනටමත් දන්නවා ස්ථාවර තැන්පතු වල අපි ආයෝජනය කරාට පස්සේ අපි ඒ ස්ථාවර තැන්පතුවට ආයෝජනය කරන්නේ යම්කිසි කාල සීමාවකට. උදාහරණයක් විදිහට මාස 3, මාස 6, එහෙම නැත්නම් මාස 12ට වගේ, එහෙම නැත්නම් අවුරුදු 5කට වගේ තමයි අපි ස්ථාවර තැන්පතුවක් දාන්නේ. මේ විදිහට ස්ථාවර තැන්පතුවක් දැම්මට පස්සේ අපට මුදල් නැවත අවශ්‍ය වෙලාවෙදී ලබා ගන්න ගියාට පස්සේ අපේ ස්ථාවර තැන්පතුව කල්පිරලා තිබුණ නැත්නම් අපට එතනදී සම්පූර්ණ පොලි මුදල ලබා ගන්න හැකියාවක් නැහැ. ඒක ස්ථාවර තැන්පතු ආයෝජන වල තියෙන ලොකු අවාසියක්. නමුත් මේ මනි මාකට් account වල තියෙන ලොකුම වාසිය තමයි අපිට අවශ්‍ය ඕනම වෙලාවක මේ මුදල් අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපි මුදල් තියාගෙන ඉන්න කාල සීමාවට අපිට පොලිය ලබා ගන්න පුළුවන්. මේ පොලිය සාමාන්‍ය ඉතුරු ගිණුමක පොලියට වඩා ගොඩක් වැඩි. එහෙනම් අපි දැන් කමර්ෂල් බැංකුවේ වගේම සම්පත් බැංකුවේත් මනි මාකට් account එකක් ඕපන් කරන්න කොච්චර මුදලක් අවශ්‍ය වෙනවද? කොච්චර පොලියක් අපිට හම්බ වෙනවද කියලා බලමු. මුලින්ම අපි කමර්ෂල් බැංකුවේ බලමු. ඉතින් මෙතන ඉන්නේ මම කමර්ෂල් බැංකුවේ ඔෆිෂියල් වෙබ්සයිට් එකේ. ඉතින් මෙතනදී මනි මාකට් account එකක් ඕපන් කරන්න අවම රුපියල් ලක්ෂයක්වත් තැන්පත් කරන්න ඕනේ. ඔයාට රුපියල් ලක්ෂයට වැඩි මුදල් ප්‍රමාණයක් තැන්පත් කරන්න හැකියාවක් තියෙනවා නම් ඔයාට පුළුවන් මනි මාකට් account එකක් ඕපන් කරන්න. ඉතින් මේ මනි මාකට් account වලට කමර්ෂල් බැංකුවේ පොලිය ගෙවනවා 6.5ක වගේ පොලි ප්‍රමාණයක් ගෙවනවා කියලා මෙන්න මේ විදිහට සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙතන අවම තියෙන්නේ රුපියල් ලක්ෂයට වැඩි මුදල් ප්‍රමාණයක් තැන්පත් කරන්න ඕනේ. එතකොට ඔයාට 6.5ක පොලියක් ලබා ගන්න පුළුවන් කමර්ෂල් බැංකුවේ මනි මාකට් account වල. ඉතින් ඔයා කමර්ෂල් බැංකුවේ මනි මාකට් account එකක් ඕපන් කරනවා නම් මෙන්න මේ විදිහට කමර්ෂල් බැංකුවේ ඔෆිෂියල් වෙබ්සයිට් එකට ඇවිල්ලා මනි මාකට් account එකක් ඕපන් කරන්න පුළුවන්. මෙතන තියෙනවා apply now කියලා. මෙතනින් ඔයාට apply කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ වෙබ්සයිට් එකට අවශ්‍ය link එක අවශ්‍ය නම් මම පහළ description එකේ දාලා තියන්නම්. එතනින් එන්න. ඊට පස්සේ අපි බලමු සම්පත් බැංකුවේ මනි මාකට් account එකක් ඕපන් කරන්න කොච්චර මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවද? කොච්චර පොලි අනුපාතයක් මේ සම්පත් බැංකුවේ අපිට ගෙවනවද කියලා. ඉතින් සම්පත් බැංකුවේ ඔෆිෂියල් වෙබ්සයිට් එකට ආවට පස්සේ මෙන්න මේ විදිහට සඳහන් කරලා තියෙනවා සම්පත් බැංකුවේ මනි මාකට් account එකක් ඕපන් කරන්න අවම රුපියල් ලක්ෂ 5ක ප්‍රමාණයක්වත් අවශ්‍ය වෙනවා කියලා. ඉතින් ඔයා රුපියල් ලක්ෂ 5ට වැඩි ප්‍රමාණයක් මනි මාකට් account වල ආයෝජනය කරනවා නම් ඔයාට පුළුවන් සම්පත් බැංකුවේ ආයෝජනය කරන්න. ඉතින් මේකෙදී සම්පත් බැංකුවේ මනි මාකට් account එකේ පොලිය විදිහට අපිට ලබා ගන්න පුළුවන් රුපියල් ලක්ෂ 5ට වැඩි මුදල් ප්‍රමාණයක් ආයෝජනය කරොත් 6.5ක ප්‍රමාණයක්. ඔයා රුපියල් ලක්ෂ 5ට වඩා රුපියලක් හරි අඩුවෙන් ආයෝජනය කරොත් ඔයාට හම්බෙන්නේ සාමාන්‍ය ඉතුරු ගිණුමක හම්බෙන 2%ක පොලියක්. ඉතින් මේ පොලි අනුපාතය සෑම මාසෙම වෙනස් වෙනවා කියලාත් මෙතන සඳහන් කරලා තියෙනවා. මේකේ තියෙන අවාසිය තමයි මේකේ අවම මුදල රුපියල් ලක්ෂ 5ක් වෙන්න ඕනේ. කමර්ෂල් බැංකුවේ වලට පුළුවන් රුපියල් ලක්ෂෙන් ඉඳන් මනි මාකට් account එකක් ඕපන් කරන්න. මේ දෙකේම පොලිය 6.5යි. එහෙනම් අපි දැන් බලමු මේ පොලිය යටතේ මනි මාකට් account එකක් ඕපන් කරාට පස්සේ අපිට මාසිකව කොච්චර පොලියක් ලබා ගන්න පුළුවන්ද කියලා. ඉතින් මේ විදිහට අපි උදාහරණයක් විදිහට රුපියල් ලක්ෂ 10ක මුදල් ප්‍රමාණයක් මනි මාකට් account එකක මෙන්න මේ විදිහට ඕපන් කරා කියලා හිතමු. සම්පත් බැංකුවේ හෝ එහෙම නැත්නම් කමර්ෂල් බැංකුවේ වුණොත් බැංකුවක රුපියල් ලක්ෂ 10ක මුදල් ප්‍රමාණයක් මනි මාකට් account එකක ඕපන් කරනවා. මේකට අපිට හම්බෙන්නේ 6.5ක පොලියක්. ඉතින් මේ 6.5 වාර්ෂික පොලි අනුපාතයෙන් හින්දා අපිට මාසෙට කොච්චර පොලියක් ගන්න අවශ්‍ය නම් මේක අපි 12න් බෙදන්න ඕනේ. එතකොට අපිට රුපියල් ලක්ෂ 10ට මාසෙට රුපියල් 5416ක වගේ පොලි මුදලක් ලබා ගන්න පුළුවන්. අපි කමර්ෂල් බැංකුවේ රුපියල් ලක්ෂයකින් මනි මාකට් account එකක් ඕපන් කරගත්තොත් අපිට මාසෙට ගන්න පුළුවන් සාමාන්‍ය රුපියල් 541 වගේ පොලියක්. ඉතින් මේක සාමාන්‍ය වාට ලක්ෂ 5ට නම් මේක 5න් වැඩි කරලා බලා ගන්න පුළුවන්. ඉතින් ලක්ෂ 5ට වාට හම්බ වෙනවා රුපියල් 2708ක වගේ පොලියක්. ඉතින් මේ විදිහට අපි පොලි ආදායමක් ගන්න ඕන නම් ඒ පොලි ආදායමෙන් අපි රජයට බද්දක් ගෙවන්න ඕන කියලා දැනටමත් දන්නවා ඇති. ඉතින් මේක අපිට හම්බ වෙන පොලි ආදායම අනුව බද්ද කොච්චර ප්‍රමාණයක්ද කියලා වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට අපිට රුපියල් ලක්ෂ 5ට හම්බ වෙන පොලියට 5ක රජයට බද්දක් ගෙවුවොත් එකකින් අපිට ඉතුරු වෙන මුදල් ප්‍රමාණය කොච්චරද කියලා බලමු. මෙතන අපිට රුපියල් 2708ක් හම්බ වෙන රුපියල් ලක්ෂ 5ට මාසෙට. ඉතින් එකකින් අපි 5ක රජයට බද්දක් ගෙවුවොත් අපිට එකකින් රුපියල් 135ක ප්‍රමාණයක් අඩු වෙනවා.
එතකොට අපි රජයට බදුත් ගෙවලා අපි රුපියල් ලක්ෂ 5ක් තැන්පත් කරාට පස්සේ අපිට පොලි ආදායම විදිහට මාසෙට ගන්න පුළුවන් රුපියල් 2708න් රුපියල් 135ක් අඩු කරාන් පස්සේ අපිට මාසෙට ගන්න පුළුවන් රුපියල් 2573ක වගේ ප්‍රමාණයක් රුපියල් ලක්ෂ 5ට. ඉතින් මේක ඔයා තැන්පත් කරන මුදල් ප්‍රමාණය අනුව ඔයාට හම්බෙන පොලි ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. මම හිතනවා මේවා තේරෙන්නේ නැති කියලා. මොකක් හරි නොතේරෙන තැනක් තියෙනවා නම් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරගෙන යන්න.